ක්‍රිකට් එකේ නාලිකාව නරඹන ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්න අපගේ නාලිකාවට. ඉතින් අපි හැමෝම දන්නවා මීට දින කිහිපයකට පෙර ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් තරඟාවලියක් පවත්වපු බව. ඕස්ට්‍රේලියාවට එරෙහි තුන්වන ක්‍රිකට් තරඟයේදී වම් ඉල ඇටේ ආබාධයකට ලක් වූ ඉන්දීය උපනායක ශ්‍රේයාස් අයියර් පසුගිය 26 වන දින සිඩ්නි රෝහලකට ඇතුළත් කර තිබුණා. මේ වෙනතෙක් ඔහු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය බවට විදේශ මාධ්‍ය වාර්තා කළේ. 25 වන දින පැවති තරඟයේ 34 වන පන්දු වාරයේදී ඇලෙක්ස් කෙරි ලබා දුන් උඩ පන්දුවක් ලබා ගැනීමට යාමේදී ඔහු මෙම ආබාධයට ලක් වී තිබුණා. ඉලෑටේ ඇති වූ ආබාධයක් හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයකට ලක් වී ඇත. මේ වෙනතෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මීට සුළු මොහොතකට පෙර දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කර ඇත. ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකාවේ වගේම ඉන්දියාවෙත් දසුන්ට විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. ඒ විතරක් නොව ඉන්දිය ක්‍රීඩකයන්ද දසුන් සමග දැඩි මිතුදමක් පවත්වාගෙන යනවා. තමන්ගේ මිත්‍රයන්ව කිසිවිටකවත් අමතක නොකෙරූ දසුන් ශානක ශ්‍රේයාස් අයියර්ගේ සුවදුක් බැලීමට අද අලුයම ඕස්ට්‍රේලියාව බලා පිටත් වී ඇත. දසුන් කියන්නේ හිත හොඳ ක්‍රීඩකයෙක්. ඔහු කවදාවත් මිත්‍රයන්ව අමතක කරන්නේ නැහැ. දසුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වගේම ඉන්දිය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ද මෙච්චර ආදරය කරන්නේ ඔහුගේ මෙම නිහතමානීකමටයි. ඉන්දිය කණ්ඩායමේ ඉන්න ආසම නිහතමානී දක්ෂයෙක් ශ්‍රේයාස් අයියර් කියන්නේ. ඔහුට ඉක්මනින්ම සුව වෙන්න කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් වන අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ක්‍රිකට් පිටියේ සවිස්තරාත්මක තොරතුරු එසනින් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න.